හෙලෝ සෙට් එක ආයෙත් අලුත් දවසක්. අද පොඩ්ඩක් පින්නක් වගේ යන සීන් එකක් තියෙනවා. මං ඔයාලට පෙන්නන්න. මම පේන්නේ නැහැ හරියට. වහන්න කියලා පෙන්නන්න. බලන්න. පින්නක් කරලා දින්නේ. අද අපි යන්නේ ෆාමසියට. ෆාමසියට ගිහිල්ලා ඔයාලට පෙන්නන්න කොහොමද කියලා. කුවෙට් එකට සාමාන්‍ය වහින්නේ නැහැ. අවුරුද්දට වහින්නේ 5-6 පාරක් විතර තමයි ඉතින්. මේ බලන්න ගයිස්. සාමාන්‍යයෙන් ටිකක් වහින සීන් එකක් තමයි අද තියෙන්නේ. ඉදිරිය බලන්න. එහෙම ලොකුවට වහින්නේ නැහැ මේක සාමාන්‍යයෙන්. ඒක බඩු, ට්‍රිප් බඩු හැමදේම තියෙනවා. මෙතන ෆෝන් කඩේ තියෙනවා. STC කියලා තියෙනවා. බර්ගර් කිං. අර මොකද පීසා හට් හැමදේම තියෙනවා ඉතින්. මේ බයික් වලින් තමයි කෑම එහෙම ගිහිල්ලා දෙන්නේ. ගෙවල් වලට ඩෙලිවරි කරන්න. වාහනත් පාක් කරලා තියෙනවා. තව ඉස්සරහා පාකින් වෙනවා තියෙනවා. මේ තියෙන අනිත් පැත්ත. ඉස්සරහත් පාකින්නක් තියෙනවා. හැම බඩුවක්ම ඉතින් මෙතන තමයි තියෙන්නේ. වන්දියක් තියෙන සුපිරි වන්දිය. එනවානේ. වන්දිය. ඔන්න අපි වහිනවා. ඔතනින් ඇතුළට තමයි ජෙමියට යන්න තියෙන්නේ. ඒකේ බැංකු එතකොට කෑම බීම රෙදි හැමදේම තියෙනවා. ඉතින් ඇතුළට තමයි යන්න ඕන. මෙතන තමයි අපේ ෆාමසි එක තියෙන්නේ. ඊම්බා කුවෙට් වල ඉන්න කට්ටිය මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් දැන් මේ ලෙඩක් එහෙම හැදුනම බෙහෙත් ටිකක් ගන්න පොඩ්ඩ අමාරුයි. ඔයාලට හදිසියෙම මොන හරි බෙහෙතක් ඕන නම් ඉන්ටර්නෙට් එකෙන් ඒ ඕන බෙහෙත අරගෙන ෆාමසියට ගන්නකො ඕන බෙහෙතක් ගන්න පුළුවන්. වැඩේ නම් ඉවරයි. අපි යන්න හදන්නේ. මේ වැස්සාම ඉතින් වාහන ඉවරයි. ආයෙ හොදන්න ඕනේ. අන්ත දෙයක් නැහැ. බලන්න ඉතින් මෙහි තියෙන වාහන ඔක්කොම ඉතින් සුපිරි වාහන. දැන් කනක් නැහැ. දැන් උනාට මේ ලක්ෂ 2-3 ඉඳන් වාහන තියෙනවා. හොඳ ජිප් එකක් වෙන්නේ ලක්ෂ 30ක් හදලා. ප්‍රාඩෝ එකක් කියනවා. 2014 මේ ඇවිල්ලා ඉස්කෝලේ යනවා. ආනේ දැන් පාරේ දාලා ඉස්කෝල ටයිම් එකකින් ඔක්කොම පාරවල් බ්ලොක් කරනවා. රවුන්ඩ් බෝට් තියෙනවා හැමතැනම. පාරවල් ලේසියට බ්ලොක් වෙන්නේ නැහැ. අනිකර වාහන තේනවනේ. රවුන්ඩ් බෝඩ් එකේ කෙරින් යන වාහනේ ඉඩ දෙන්න ඕනේ. ඒක තමයි මේ නීතිය. ඔය අතුල් පාරවල් එන වාහන එක පාට දාන්න බෑ. පාර තියා බලලා තමයි දාන්නේ.
අර බලන්න නවත්තන් ඉන්නවා බලන්න. අපිට ඉස්සරහින් එන මාළට ඉඳ දෙනවා. මේ හොඳ කාර් ගණන්වක් ගන්නයි මේ බලන්න. හොඳ ස්පෝට් කාර්. ලංකාවේ වාහන සේල් වගේ තමයි මේ වගේ ඉතින් පේන විදියට. මේවා සෙට් එක අපි ගෙදර යන්න. අදනම් උදේට වයින් සීන් එකක් තියෙන්නේ. පේනවනේ. ඉතින් ගෙවල් තමයි තියෙන්නේ. වතුර බොන තැන් තියෙනවා. ඔය තියෙන්නේ වතුර බොන තැන් තමයි පොඩි පෙට්ටිය වගේ තියෙන්නේ. මේවා නම් ඇවිල්ලා මේ තියෙන්නේ කරන්ට් ලයින් තමයි. ඔක්කොම අර පොළොව යටින් යන්නේ. කණුනේ. ඒ වතුර බොන තැන් ඔය තියෙන්නේ. උනට බොන්න පුළුවන්. ඔහොම ඉන්න සෙට් එක මම ඔයාලට ලස්සන මල් ටිකක් තියෙනවා ඒ ටික පෙන්නන්නම්. මේ බලන්න. මේ තමයි කුවේට් එකේ සීතල කාලේ. ලස්සනට මල් හැදෙන්නේ ඒ ඉන්න තමයි. මේවා අවුවට කර වෙලා යනවා ඉතින් අවුව ඇදුනවා. බලන්නකො ලස්සන. කුරුල්ලොත් කෑ ගන්නනේ. ගස් නෑ කිව්වට මේ තියෙන ගස් මං වගේ 10කටත් වඩා උසයි මේ ගස්. මේ මල් නම් ගොඩක් හැමතැනම හැදිලා තියෙනවා. තමයි තියෙන්නේ. ආහල යනවා. අර ගස් ටික තමයි පේන්න තියෙන්නේ. හදපුවා. එහෙනම් යාළුවනේ අද මම ගිහින් ආයෙත් දවසක් අතුරු වෙමු.